දෙවිවාපී වන්දනා වප්පු පොහෝ දින සජීව විකාශය. මේ අතර ටීවී දෙරණ දෙරණාභිවන්දනා වප්පෝදා සජීවී විකාශය අද දවස පුරා පැවැත්වුණේ තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ශ්‍රී අශ්වත්ථාරාම විහාරස්ථානයේ සිටයි. අද අලුයම සම්බුද්ධ වන්දනාවෙන් හා සැදැහැවතුන් උපෝසථ සීලයෙහි පිහිටුවීමෙන් දෙරණාභිවන්දනා පෝදා සජීව වැඩසටහන ඇරඹුණා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. එසේම ධර්ම සාකච්ඡා සම්බුද්ධ පූජාව ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රැසක් ඊට සමගාමීව පැවැත්වුණු අතර ඒ සියල්ල ටීවී දෙරණ ඔස්සේ සජීවීව විකාශය කෙරුණා. උදේට ගියා හවසට ආවා හම්බ කරගත්ත වයසට ගියා මැරිලා යන එකම නෙමෙයි ජීවිතය කියන්නේ. තමන්ගේ ජීවිතේ මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ අපිට ඊට වඩා දෙයක් කරගන්න පුළුවන්. ධනාත්මක චින්තනය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන විශිෂ්ට දෙයක්. ඒ නිසා මේ ධනාත්මක භාවය කියන එක සුභවාදීව දකින්නවා කියන එක. ඒ වගේම ජයග්‍රාහී ලීලාවක් අපි ගත්තොත් අපේ ශාසනික වචන නිවන කියන්නේ මොකද්ද? මාර පරාජය කියන එක. මාරයා කියන පුජ්‍යලයා හරි ක්ලේශකර ධර්මයන් හරි පරාජය කිරීම. එහෙනම් බෞද්ධයක් නිතර කරන්න ඕනේ දිනන මානසිකත්වයක් තියෙන්න ඕනේ. දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වුණේ ඉන් අනතුරුවයි. සුවඳ මල් සුවඳ දුම් එවැගේම මුතුකුට යටින් අනන්ත ගුණතා වූ බුදුරජාණන් වහන්සේට ආසියාවේ විශාලතම සියක්කරයන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිවන මෙම පුණ්‍ය භූමියේ මීට පෙර ඉදිකෙරුණු දම්නද මහා සෑය චෛත්‍යරාජාණන් වහන්සේ සඳහා කොත පෙළඳවීම අද පස්වරුවේ සිදු කෙරුණා. අවදවීමේ මහෞත්සවය සමගිනුයි දැන් අපි ඒකාත්මික වන්නේ. මේ පින්බිමට ඒකරාශීව සිටින වෙස්සියන් බැතිමතුන් 100,000 සංඛ්‍යාවක් දෙපස රැඳෙමින් දම්නද මහා සෑයේ චූඩාමාණික්‍ය නිරාවරණය කිරීමේ අවස්ථාවට දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ද එක් වුණා. මේ සන්ධ්‍යායාමේ වප්පුර පසළොස්වක බොහෝ දින දම්නද සෑයේ නාම පුවරුව නිල වශයෙන් මෙලෙසින් නිරාවරණය වන මොහොත. සවස සම්බුද්ධ පූජාව සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. සෑමදා මම දම් සරණ යාමි. දෙවිවාපී වන්දනා වප්පු පොහෝ දින සජීව විකාශය. මේ අතර ටීවී දෙරණ දෙරණාභිවන්දනා වප්පෝදා සජීවී විකාශය අද දවස පුරා පැවැත්වුණේ තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ශ්‍රී අශ්වත්ථාරාම විහාරස්ථානයේ සිටයි. අද අලුයම